අලුතින් පටන් ගන්න හැම දවසක්ම ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එන්නකො මගෙත් එක්ක අද වයිට් සෝස් එකක් හදන්න. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට ඇස්ට්‍රා මේස් ඇඳි දෙකක් විතර දාගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර හොඳට මඩු කරලා තමයි අපි ඇස්ට්‍රා ටික තිය වෙනකන් හැඳි ගන්න ඕනේ. නැත්තම් අපේ ඇස්ට්‍රා ටික කර වෙන්න බලනවා. ඇස්ට්‍රා ටික හොඳට තිය වේගෙන ඉද්දී අපි ඒකට කලින් හදාගත්ත අපේ කිරිපිටි ටික එකතු කරගන්නවා. මේකට ඔයාලට කිරිපිටි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් අඩු කෝප්ප දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කිරිපිටි මේස හැඳි 3ක් විතර එකතු කරලා කිරිපිටි එක අපිට හදාගන්න පුළුවන්. ඒ කරලා ඒකත් අපේ ඇස්ට්‍රා එකටම එකතු කරලා හොඳට හැඳි ගන්න ඕනේ. මේ වෙලාවෙත් ලිපේ ගින්දර හොඳට මඩුවෙන් තමයි තියෙන්න ඕනේ. මේක එක දිගට හැඳි ගන්න ඕනේ, මොකද නැත්තම් කිරි කැටි ගැහෙන්න වගේම උතුරන්නත් බලනවා. විනාඩි 10ක් විතර හැඳි ගාතේ අපේ මිශ්‍රණය මේ වගේ තමයි පෙන්වන්නේ. මේක ඉක්මනට අඩි අල්ලන්න වගේම උතුරන්නත් බලනවා. ඒ නිසා එක දිගටම හැඳි ගන්න ඕනේ. මේකේ රසය වැඩි කරගන්න මම මේකට චීස් කෑලි දෙකක් එකතු කරනවා. එකතු කරලා චීස් කෑලි දෙක හොඳටම දිය වෙනකම් මම හැඳි ගන්නවා. හරියටම මේ විනාඩි 17කට පස්සේ තමයි ඔයාලට පෙන්වන්නේ අපේ වයිට් සෝස් එක. මේ පදමට එද්දිම ලිපෙන් බා ගන්න ඕනේ. ලිපෙන් බාගෙනත් ටික වෙලාවක් හැඳි ගන්න ඕනේ. හැඳි ගාලා අපේ වීදුරු කප් එකකට අපේ වයිට් සෝස් එක දාගන්නවා. ඉතින් මේක හරියම රසවත්. අපිට වයිට් සෝස් එක පිච් එකේ තියලා සතියක් දෙකක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. චීස් පැස්ටා වගේම තවත් කෑම ගොඩකට අපිට වයිට් සෝස් එක පාවිච්චි කරන්න පුළුවන්. මෙච්චර වෙලාවක් මාත් එක්ක හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි. අලුත් කෑමක් අරගෙන ඉක්මනට එන්නම්. මේ cook with SB.